හායි ගයිස්, මම මේ වීඩියෝ එක ස්පෙසිෆිකලි කරන්නේ අපේ ඩිසේබල්ඩ් කමියුනිටි කියන යාළුවන්ට. එයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ජොබ් එකක් නැහැ කියන එක. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට ජොබ් දෙන්න කවුරුත් නැහැ. ඒගොල්ලන්ට ගිහිල්ලා ජොබ් එකක් කරන්න තරම් ඒ තැන්වල ෆැසිලිටීස් නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. මම ෆුල් ටයිම් වීල්චෙයාර් යූසර් කෙනෙක් විදිහට මේ වෙනකන් කරපු ජොබ්ස් ගැන පොඩි විස්තරයක් කියන්න හිතුවා. ඒකෙන් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මම ඉස්සෙල්ලාම සල්ලි හම්බ කරන්න කියලා දෙයක් කරන්න හිතුවා ආෆ්ටර් O level. ඒ කාලේ මම කළා පොඩි බර්ත්ඩේ කාඩ්ස් එහෙම නැත්නම් ඇනිවර්සරි කාඩ්ස් ඒ වගේ ග්‍රීටින් කාඩ්ස් හදන බිස්නස් එකක්. ඒක ඇත්තටම බිස්නස් එකක් විතරක්ම නෙවෙයි. ඒක මම හොබි එකක් විදිහට පටන් ගත්තේ. ඉස්සර ඔය Facebook යනකොට එහෙම මම දැකලා තියෙනවා එක එක පේජ් වල එතකොට ගෲප් තිබ්බා. ඒවයි කට්ටිය බර්ත්ඩේ කාඩ්ස් හදලා දානවා. ඒ කාලේ ට්‍රෙන්ඩ් එකක් තිබ්බා පේපර් ක්විලින් කියලා. ඒක අර කඩදාසි රෝල් කරලා පොඩි පොඩි මල් හදලා ඒව ලස්සනට අලවලා එක එක නිර්මාණ කරන්න පුළුවන් හෑන්ඩ්මේඩ් වර්ගයක්. එතකොට මමත් ඕක FB එකේ තියෙනවා දැකලා මමත් පොඩියට ඕක කාඩ් එකක් හදලා බලුවා. ඇත්තට මේක ලස්සනට ආවා. ඊට පස්සේ මට හිතෙනවා මේක මේ අපේ ටවුන් එකේ මොනාරි ෂොප් එකකට දාලා බලන්න ඕනේ කියලා. ඒ විදිහට හිතලා මම එකපාර කාඩ්ස් 10ක් විතර හදලා ඒ විදිහට දාලා බැලුවා. ඇත්තට මේක හොඳට විකුණුනා. ඒ කියන්නේ මම හිතුවටත් වඩා වේගෙන් ඒ කාඩ්ස් ටික විකුණුනා. ඊට පස්සේ මම දිගටම ඒ වගේ කාඩ්ස් හදලා එතකොට කාඩ්ස් විතරක් නෙවෙයි දැන් අපිට වෝල් හැංගර්ස් එතකොට එක එක ෆොටෝ ෆ්‍රේම් ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා shops වලට දැම්මා. ඒක තමයි මම සල්ලි හම්බ කරන්න කියලා පළවෙනියටම පටන් ගත්ත දේ. ඒකෙන් ලොකු ගාණක් ඇත්තටම හොයාගන්න බෑ. ඒව හදන්න ගොඩක් කාලයක් යනවා. ඒ වගේ දේවල් එක්ක ඒ වුණත් මං හිතන්නේ මම මාසෙකට 5000ක් 6000ක් වගේ ඒ බිස්නස් එකෙන් ඒ කාලෙදී හොයන්න ඇති. ඒ කියන්නේ මීට අවුරුදු 6කට 7කට විතර කලින්. ඒ විදිහට මම ඒක අවුරුදු එකහමාරක් විතර කරගෙන ආවා. ඊට පස්සේ ඇත්තටම අපිට A level exams ආවා. ඉතින් ඒවත් එක්ක බිසි වුණා. ඊට පස්සේ ඔය පේපර් ක්විලින් කියන ට්‍රෙන්ඩ් එක කාලෙකින් නැති වෙලා ගියා. ඒ වගේම ප්‍රධානම හේතුව වුණේ ඇත්තටම මම බිස්නස් වලට ලොකු කැමැත්තක් තිබුණ නැහැ. ඉතින් ඒ දේවල් එක්ක මම ඒ දේ ඉස්සරහට කන්ටිනියු කරගෙන ආවේ නැහැ. ඊට පස්සේ A level වලින් පස්සේ ආපහු මම හිතුවා මොනාරි දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් ගොඩක් අපේ ළමයි යාළුවෝ A level වලින් පස්සේ ඔය බැංක් වලේම ජොබ් වලට යනවා. ඉතින් දැන් මට එහෙම යන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැනේ වීල්චෙයාර් හිටපු නිසා. ඉතින් මම හිතුවා මොකක්ද ගෙදර ඉඳලා තනියම ඒ විදිහට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ කාලේ ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි ෆ්‍රීලාන්ස් කරන්න කියන එක. ඒ කියන්නේ Fiverr, Upwork වගේ දේවල් වල අපිට අපේම ස්කිල් එකකින් මොනාරි දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකත් මම ඒ කාලේ පොඩ ඇත්තටම try කළා. ඇත්තට මේක ලේසි දෙයක් වුණේ නැහැ. මොකද ඒකට නම් අපි ගොඩක් ඒ කියන්නේ සාමාන්‍ය කාලයක් තිස්සේ හොඳ ප්‍රොෆයිල් එකක් හදා ගන්න ඕනේ. ඒ වගේම අපිට හොඳ ප්‍රොෆෙෂනල් ස්කිල්ස් තියෙන්න ඕනේ. මොකද ලොකු කම්පිටිෂන් එකක් එතන තියෙනවා. ඒක අර කියන තරම් ලේසි නැහැ ඇත්තටම කරනකොට. ගොඩක් YouTube වීඩියෝස් වල තියෙන අය දේවල් කරන්නේ කොහොමද අර මාසෙකින් හොයන්නේ සල්ලි ඒ විදිහට කිය. ඒවලට ඇත්තට මේක කරන්න නම් අපිට ඇත්තටම ලොකු ස්කිල් එකක් තියෙන්න ඕනේ. හොඳ ප්‍රොෆෙෂනල් ස්කිල් එකක්. ඒ වගේම අපි හොඳ ප්‍රොෆයිල් එකක් තියෙන්න ඕනේ. තැන්වල වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ ඒ වගේ දේවල්. ඉතින් මම මේ දේ ගොඩක් try කළත් ඒක ඇත්තටම හරි ගියේ නැහැ. මට හරි ගියේ නැහැ. ඉතින් ඊට පස්සේ ආපහු මම බලලා මොනාරි ජොබ් එකක් තියනවාද දැන් බිස්නස් කියන දේට අමතරව මොනාරි ජොබ් එකක් අපිට කොහේ හරි කම්පැනි එකකට රෙජිස්ටර් වෙලා එහෙම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ කාලේ මට මගේ යාළුවෙක් එක කම්පැනි එකක් කිව්වා එයා කලින් වැඩ කරපු BPO කම්පැනි එකක් GSS කියලා Global System Solutions. ඉතින් ඒකේ QAT කෙනෙක් විදිහට මම රෙජිස්ටර් වුණා. ඉන්ටර්විව් ගිහලා ඒ හැමදේම තිබුණේ ඔන්ලයින්. මොකද ඒ කොවිඩ් කාලේ. ඉතින් කොවිඩ් කාලෙත් එක්ක ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සම්පූර්ණ බිස්නස් මොඩල් එකම වර්චුවල් විදිහට තමයි ඒක කරගෙන ගියේ. ඉතින් ඒ ඔපචුනිටි එකත් එක්ක මම ඒගොල්ලන්ට රෙජිස්ටර් වුණා. ඉන්ටර්විව් තිබ්බෙත් ඔන්ලයින්, ට්‍රේනින් තිබ්බෙත් ඔන්ලයින්, ඊට පස්සේ ප්‍රොඩක්ෂන් වැඩ කරන්න තිබ්බෙත් ඔන්ලයින්. ඉතින් ඒ chance එකත් එක්ක ඒක මට හොඳ ඔපචුනිටි එකක් වුණා ඒ වෙලාවේදී. ඒකේ බේසික් එක ඇතරම තිබ්බේ මට මතක විදියට 15ක් වගේ 15000ක් 20ක් වගේ තමයි. එහෙම වුණත් අපි ඒකේ ටාගට් කවර් කරන විදිහට අපිට ඉන්සෙන්ටිව්ස් පේ කරනවා. ඉතින් ඇත්තටම මම අර ගොඩක් වෙලා වැඩ කරන්නත් පුළුවන් මට එක තැනම ඉඳගෙන. ඉතින් ඒ දේත් එක්ක මම ලොකු ටාගට්ස් වලට ගියා. ඉතින් ඒවත් එක්ක මට ඇත්තටම ගොඩක් ලොකු සැලරි එකක් ඒ කාලෙදී හම්බුණා මට මතකයි. මම ඒ කාලේ
ගත්ත ලොකුම සැලරි එක 70,000ක්. ඒකත් ඒ කම්පැනි එකේ ඒ ජොබ් එකෙන් තමයි හම්බ වුණේ. 70,000 කියන දේ හැම මාසෙම නම් ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් 40,000ක් එතකොට 50,000ක් ඒ වගේ රේන්ජ් එකේ තමයි ගියේ. ඉතින් ඒක ඇත්තටම මට ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. කොහොමද අර ඇත්තටම ජොබ් එකකට එහෙම නැත්නම් කම්පැනි එකක් එක්ක රෙජිස්ටර් වෙලා වැඩ කරන්නේ, ඇඩ්මින් වැඩ, එතකොට කතා කරන්නේ කොහොමද අපිට උඩ ඉන්න අපේ සීනියර්ස්‌ලත් එක්ක අපි රිපෝට් කරන අයත් එක්ක කතා කරන්නේ කොහොමද, ඒ වගේ ඊට පස්සේ EPF, ETF ඒ වගේ දේවල් වලට අපිට මේ අලව් කරා ඒ වගේ දේවල් එක වැඩ කරන්නේ කොහොමද, ඒ වගේ ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් අර පොඩි කාලයක් ඇතුළත මට ඒ ජොබ් එකකින්ද හම්බ වුණා. ඉතින් ඒක කරගෙන ආවා මං හිතන්නේ ඒකත් අවුරුදු 2ක් අවුරුද්දක් විතර. ඊට පස්සේ යුනිවර්සිටි සිලෙක්ට් වුණාට පස්සේ මට ඒක ඇත්තටම නවත්තන්න වුණා. මොකද ඒක ෆුල් ටයිම් ජොබ් එකක්. එතකොට ටාගට් ගන්න නම් දවසම වැඩ කරන්න වෙනවා. ඒක නිසා මට යුනිවර්සිටි ආවත් එක්ක ඒ ජොබ් එකෙන් රිසයින් වෙන්න වුණා. ඉතින් අකමැත්තෙන් වුණත් මට ඒකෙන් රිසයින් වෙන්න වුණා. ලොකු හොඳ සැලරි එකක් හම්බ වුණත්. අතර මං අන්තිමට ඒකෙන් රිසයින් වුණා යුනිවර්සිටි ආවන් හින්දා. පස්සේ යුනිවර්සිටි ආවමත් මට හිතුණා මොනවා හරි දෙයක් කරන්න ඕනි කියලා සල්ලි හම්බ වෙන විදිහේ. මොකද මට ඒ කාලේ ගොඩක් කාලය තිබුණා මම වැඩිය ඇකඩමික් වලට අරින්න වෙන දේවල් වලට යුනිවර්සිටි එකේදී ඉන්වෝල්ව් වුණේ නැති හින්දා. ඉතින් ඔහොම හිතේ තියනකොට මට ආව අයිඩියා එකක් තමයි අපේ යුනිවර්සිටිස් වල ළමයි ගොඩක් ටියුෂන් ක්ලාසස් කරනවනේ. අන්න ඒගොල්ලන්ට ඕනි කරන ටියුට් පේපර්ස් වගේ දේවල් හදලා දෙන්න ඕනේ කියන දේ. ඉතින් මම ඒක පළවෙනියටම පටන් ගත්තේ ටයිප් ස්ක්‍රීන්ස් වලින් විතරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ එවන දේ ටයිප් කරලා යවන එක විතරයි මුලදී කළේ. ඊට පස්සේ මම ඒක තව වැඩි දියුණු කරගන්න ඕනේ කියලා හිතිලා මම හිතුවා සම්පූර්ණ ටියුට් එකම කවර් පේජ් එකේ ඉඳලා සමහර වෙලාවට කන්ටෙන්ට් එක පවා මමම තනියෙන් හදලා සම්පූර්ණ ටියුට් එකම පේපර් එකම මමම හදලා දුන්න විදිහට මම ඒ බිස්නස් එක දියුණු කරගත්තා. ඉතින් ඒ වගේ ඒවාට ගොඩක් ලොකු චාර්ජ් එකක් අපට per page චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම යුනිවර්සිටි ඉන්න කාලෙදී සල්ලි හොයාගන්න වැඩ කළේ. ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක්. පොඩි දෙයක් කරලා අපිට සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් සල්ලි වලින්. ඉතින් ඒ විදිහට ඉන්නකොට අපිට ඩිග්‍රී එකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා 2 years internship යන්න ඕනේ අන්තිම අවුරුදු දෙකේදී. ඒ කියන්නේ third year and fourth year දෙකම අපි full time internship යන්න ඕනේ මොන හරි කම්පැනි එකක. ඉතින් ඒක ආවත් එක්ක ඒ කියන්නේ මම third year එකට ගියාට පස්සේ මට වෙනම ජොබ් එකක් විදිහට වෙනම part time මොනවත් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද මට යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් තියෙනවා, එක්සාම්ස් තියෙනවා. ඊට පස්සේ මම ඊට අමතරව චාටඩ් කළා. ඒකේ එක්සාම්ස් තියෙනවා. ඒත් එක්කම ඉන්ටර්න්ෂිප් එකේ ෆුල් ටයිම් ජොබ් එක තියෙනවා. ඒක ගොඩක් බිසි වෙන වැඩක්. ඉතින් ඒ හැමදේමත් එක්ක අර පාර්ට් ටයිම් මම කරපු දේවල් මම පොඩ්ඩක් නැවැත්තුවා. හැබැයි ඒ කාලෙදිත් මම වෙනම ප්‍රොජෙක්ට් එකක වැඩ කළා. ඒ කියන්නේ ඒකත් මට යුනිවර්සිටි එකේ ඉද්දිම තමයි හම්බුනේ. යුනිවර්සිටි එකේ සර් කෙනෙක් කන්සල්ට් කරපු කම්පැනි එකක අකාරින් සිස්ටම් එකක් මැනේජ් කරන්න. එතකොට ඒකේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ මම ට්‍රාන්සැක්ෂන් පෝස්ටින් ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් ඒකත් ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා ඇත්තටම. IT සිස්ටම් එකක IT accounting සිස්ටම් එකක වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් එක. ඒකම පස්සේ කාලේ මගේ අනිත් ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත් වුණා. ඉතින් ඔය වගේ දේවල් තමයි මම මගේ O level කාලේ ඉඳලා යුනිවර්සිටි යනකම්ම කළේ සල්ලි හම්බ කරන්න. ඉතින් දැන් මට මගේ ඩිග්‍රී එක ඒ තියෙන ක්වොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්සස් එක්ක ඒවට ගැලපෙන ජොබ් එකක් තියෙනවා. හොඳ කැරියර් පාත් එකක් තියෙනවා. ඉස්සරහට මගේ හැමදේම කන්ටිනියු වෙන්නේ මේ දේවල් බේස් කරගෙන. ඉතින් ඔයාලත් මොන හරි ඩිසබිලිටි එකක් තියෙන යාළුවෙක් නම් ඕකලටත් පුළුවන් මොනවා හරි දෙයක් කරන්න. ඔයාලට ජොබ් එකක් නැහැ කියලා ඉන්නවට වඩා කවුරු හරි ඔයාලට ජොබ් එකක් ගෙනල්ලා දෙනකම් බලන් ඉන්නවට වඩා ඔයාලන්ට පුළුවන් විදිහට පුළුවන් දෙයකින් පටන් ගන්න එක තමයි වෙන්න ඕනේ. ඇත්තට මේක ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න වීල් චෙයාර් එකක ඉන්න කෙනෙක්ට තියෙන චැලෙන්ජස් නෙවෙයි බ්ලයින්ඩ් කෙනෙක්ට ඩෙෆ් කෙනෙක්ට තියෙන්නේ. එතකොට මට තියෙන ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් මට තියෙන ෆැසිලිටිස් වගේ දේවල් වෙන කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. ඒ වුණත් වෙන්න ඕනි දේ තමයි කොහොම හරි අපිට පුළුවන් තැනකින් පුළුවන් විදිහකට පටන් ගන්න ඕනේ. මොන හරි දෙයක් කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළව තියෙන ඔප්ෂන්ස්
අපිට ඉබේම වගේ ගලාගෙන එනවා. ඉතින් ඒක තමයි මම ගොඩක්ම විශ්වාස කරන දේ. ඉතින් අපි කතා කරමු මේ වගේ දේවල් ගැන මොනවද ඔයාලා ඩෙවලොප් කරගන්න ඕන ස්කිල්ස්, ඔයාලගේ ප්‍රොෆෙෂනලි කාට හරි රිෆ්ලෙක්ට් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගැනත් අපි ඉස්සරහට කතා කරමු.